මේ ගණිත ගැටලුව විසඳන්නේ කොහොමද බලමු. නිල් කහ රතු පාට පිළිවෙලින් නැති කොඩි වැලක කොඩි 88ක් ඇත. අග සිට මුලට ගණන් කළ විට 63 වන කොඩියේ පාට සොයන්න. එතකොට අපට මේකේ කොඩි සංඛ්‍යාව දීලා තියෙනවා. දීලා තියෙනවා අග සිට මුලට. එතකොට මුල ඉඳන් නෙමේ අග සිට මුලට තමා මේ 63 වන කොඩිය. එහෙනම් අපි මේක කොහොමද හොයන්නේ? දැන් උදාහරණයක් ගත්තොත් එහෙම මෙහෙම වැලක් ඉර ගැහුවොත් එහෙම මේකේ හොයන්න තියෙන්නේ මෙන්න මෙතන මේ අග ඉඳන් 63 වන කොඩිය තමයි අපට හොයන්න තියෙන්නේ මොන පාටද කියලා. එතකොට අපි කරන්නේ කලින් කරා වගේම මුලින්ම පාට ටික ලියා ගන්න පිළිවෙලට. නිල් කහ රතු. ඊට පස්සේ කරන්න ඕනේ අවසානයේකට බිඳුව දාලා පාට අංක කරගන්න. මේ විදිහට අංක කරගන්න. දැන් ආයේ ප්‍රශ්නේ කියවන්න. දැන් හොයන්න තියෙන කොඩි 88ක් තියෙනවා. අග ඉඳන් ගණන් කරාම 63 වෙන කොඩියනේ. අපි ඊට පස්සේ මේක මුල ඉඳන් ගණන් කරොත් මේ කොඩිය කීවෙනි කොඩියද කියලා හොයාගන්න ඕනේ. එතකොට අපි කරන්න ඕනේ 88න් 63ක් අඩු කරාම අපට සංඛ්‍යාවක් එනවා. 8න් 3ක් අඩු කරාම 5යි. 8න් 6ක් අඩු කරාම 2යි. 25. එතකොට අපිට 20 මුල ඉඳන් ගණන් කරාම 25. එතකොට 63 වෙන කොඩිය එන්නේ මේකට තව එකක් එකතු කරන්න ඕනේ. එතකොට අපිට කියන්නේ 26 වෙන කොඩිය හොයන්න කියලා. අග ඉඳන් මුලට 63යි. මුල ඉඳන් අගට බැලුවොත් 26 වෙන කොඩිය. දැන් අර කලින් කියලා දුන්න විදිහට 26 බෙදනවා පාට 3ක් තියෙනවා 3. 3ට දෙකේවා තියෙනවා නැහැ. 26ට බලනවා 26ටම 8ක් 3 වරක් 8 24යි 3 වරක් 8 24යි 6න් 4ක් අඩු වුණාම 2යි 2න් 2ක් අඩු වුණාම 0යි. දැන් ඊළඟට අපි බලනවා මේ ඉතිරි සංඛ්‍යාවනේ පාට බලන්නේ මෙතනින් 2 එන්නේ කීයද? එහෙනම් කහ පාට තීරුවට තමයි 2 ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් පිළිතුර 63 වන කොඩියේ පාට මොකක්ද කිව්වොත් පිළිතුර එන්නේ කහ පාට. කහ පාට.